ජීවිතේ අපිට හැම පාඩමක්ම ඉගෙන ගන්න වෙන්නේ වේදනාවෙන්. කවුරුත් අපිව කලින් අනතුරු අඟවන්නේ නැහැ. අද මං යන්නේ මගේ ජීවිතෙත් තවත් ගොඩක් මිනිසුන්ගේ ජීවිතවලත් සත්‍ය වෙච්ච අමාරුම් පාඩම් 10 ගැන. අංක 1. හැමෝම සදාටම අපිත් එක්ක ඉන්නේ නැහැ. අද ඔයා ළඟ ඉන්න කෙනා හෙට නොඉන්නත් පුළුවන්. ඒ නිසා ආදරේ තියෙන වෙලාවෙම ඒක පෙන්වන්න. අංක 2. කාලය තමයි ලොකුම වටිනාකම. නැති වුණු සල්ලි ආයෙත් හොයන්න පුළුවන්. නැති වුණු කාලය කවදාකවත් ආපහු ගන්න බෑ. අංක 3. හැමෝම සතුටු කරන්න බෑ. එයා කොච්චර හොඳ වුණත් කෙනෙක්ට ඔයා වරදක් විදිහට පේන්න පුළුවන්. අංක 4. අසාර්ථක වීම අවසානය නෙමෙයි. වැටුණා කියලා ගමන ඉවර වෙන්නේ නැහැ. නැවත නැගිටින එක තමයි ජය. අංක 5. නිහඬව මහන්සි වෙන අය තමයි දවසක කතා වෙන්නේ. හැම දෙයක්ම Facebook එකේ දාන්න ඕනේ නැහැ. ප්‍රතිඵලයේම මිනිසුන්ට කතා කරන්න ඉඩ දෙන්න. අංක 6. සතුට පිටින් හොයන්න එපා. සල්ලි, වාහන, ගෙවල් තිබුණත් හිත සතුටින් නැත්නම් ඒ කිසිම දෙයක් ප්‍රමාණවත් නැහැ. අංක 7. දුකත් සදාටම නැහැ. අද ඔයා අඬන ප්‍රශ්නය තව අවුරුද්දකින් මතකයක් විතරක් වෙන්න පුළුවන්. අංක 8. තමන්ව විශ්වාස කරන්න. ලෝකෙ කවුරුත් විශ්වාස නොකළත් ඔයාව විශ්වාස කරන්න. අංක 9. සමාව දෙන එක දුර්වලකමක් නෙමෙයි. සමාව දෙන්නේ අනිත් කෙනා වෙනුවෙන් නෙමෙයි, තමන්ගේ හිත නිදහස් කරගන්න. අංක 10. ජීවිතයේ ලස්සනම දේ බලාපොරොත්තුව. අඳුරුම රැයකටත් පස්සේ ඉර පායනවා. ඒ වගේම අමාරු කාලයකට පස්සේ හොඳ කාලයක් එනවා. මේ පාඩම් වලින් එකක් හරි අද ඔයාගේ ජීවිතේට ගැලපුණා නම් ඒක අදම කියාවට නංවන්න. ජීවිතේ එක දවසකින් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එක තීරණයකින් වෙනස් වෙන්න පටන් ගන්නවා. WowSL channel එක subscribe කරන්න. ආයෙත් හමුවෙමු.